අයිබෝන් කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ ලෝකේ ගුරුත්වාකර්ෂණය බලය අඩුම තැන ලංකාව කියන සීමාව පිළිබඳව කතා කරලා තිබුණා. ඒ පිළිබඳව ඇත්තටම මම අවුරුදු 17කට කලින් මම කතා කරලා තිබුණා. බොහොම පැහැදිලිව මේ ලංකාව කියන රටට පවතින ගුරුත්වාකර්ෂණ සීමාව කොයි ආකාරද කියන කාරණා. ඒ පිළිබඳව මම හිතන්නේ නාසා ආයතනය ප්‍රධාන කොට පිළිගත් බොහෝ නියැදි තියෙනවා, සාක්ෂි තියෙනවා. ඒ දේවල් ලංකාවේ කොතැනද සාමාන්‍යයෙන් සලකුණු වෙන්නේ කියන කාරණා පිළිබඳ අපේ පුද්ගලයන් වෙන විවිධ කියවීම් තියෙන පුළුවන්. හැබැයි ලංකාව කියන රාජ්‍යයට සම්පූර්ණව ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ගුරුත්වාකර්ෂණ බලය අඩුයි කියන කාරණාව පැහැදිලි වෙනවා. දෙවෙනි කාරණා තමයි ඒක එහෙම වෙන්න හේතුව දැන් මම මෙහෙම කිව්වොත් මේ ලෝකෙත් කවුරුහරි මැව්වා කියලා කාරණාවකට එයි එහෙම ගත මතයකට එන්න එපා කවදාවත්ම. මම ඒක පිළිගන්න මතයක් නෙමෙයි. මම සම්පූර්ණ බහැර කරන එක. විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් මේ ලෝකයේ කවුරුත් විසින් මැව්වේ නැහැ කියන කාරණාව. ඒ නිසා ඒක කිසි තර්කයක් නැහැ. මොකද අපි නිර්මාණය කරපු නෙමෙයි බටහිර විද්‍යාව කියන බටහිර විද්‍යාවෙන්ම ඔප්පු කරන්න පුළුවන් මේ ලෝකේ කවුරුත් මැව්වේ නැහැ කියන කාරණාව. ඒ නිසා ඒක අපි පැත්තකින් ඉතින් ඒක වාදයක්, ඒක තර්කයක්, ඒක ආගමක්, ඒවා පැත්තකින් තිබෙක අපිට අදාළ නැහැ. අපි ඔය අර සීමාවෙන් එදා කිව්වා වගේ එක පුද්ගලෙක් වගේ පරණ බර කරත්තය අදගෙන යන්න අපිට කිසි කොහොමනාවක් නැහැ. අපි මේ බර කරත්ත කියන වචනේ මම ඒ විදිහට නොකීවට ඒ වචනේ එහෙම පාවිච්චි කරාට මතක තියාගන්න මම ඒ කිසිම ආගමකට මම නිඳා කරන්නේ නැහැ. මට වැඩක් නැහැ. හැබැයි මේ හඳ පිළිබඳ යම් කතන්දරක් කියන්න ඕනේ. මේ ලංකාව සහ හඳ අතර තියෙන ලොකු බැඳීමක්. මේ බැඳීම ඇති වෙන හේතුව තමයි මම හැමදාම කියන්නේ හඳ කියන ඩිවයිස් එකක් කියලානේ. ඒ කියන්නේ එහෙම වෙන්න හේතු කාරණා. ඒ කියන්නේ හඳ කියන්නේ කවුරුන් හෝ කෙනෙක් කුමන හෝ සංසිද්ධියක් මත පදනමකින් තැන්පත් කරපු දෙයක්. එතකොට දැනට අවුරුදු 35000ක කියන කාල සීමාවෙදී හඳ උතෙන්ට සම්බන්ධ වුණයි කියන 35කට ඉහත කාර්යම සාරලසල අවුරුදු 35කට ඉහතදී හඳ උතෙන්ට සම්බන්ධ වුණයි කියන කාරණාවට අදාළ තොරතුරු අපිට හිතන්න පුළුවන්. ඉතින් එහෙනම් මම මොනවද කතා කරන්නේ ශිවදේව සංකල්පය සහ සඳ අතර තියෙන බැඳීමත් රාවණ රජතුමා සහ ශිවදේවියන් අතර තියෙන බැඳීමත් සහ මේ පටවිය මේ මහ පොළොව මේ මාගේ මාතෘ භූමිය සහ හඳ අතර තියෙන බැඳීමත් ඒතකොට ඔන්න පැහැදිලි වෙනවා. ඒවා මේ වෙලාවේ පැහැදිලි කරන්න ගිහලා අපි නිකන් මිනිස්සු අතර ජෝ කරලා වෙන්න කිසි හොමනාවක් නැහැ. මොකද පරම සත්‍ය එළියට ඉස්මතු නොවන තාක්කල් අපි පරම සත්‍ය ගැන කතා කරොත් අපි ජෝ කරලා වෙනවා. ඒ නිසා එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ නූතනේ පවතින ඇහැට පේන සත්‍ය විතරක් මේ වෙලාවේ කතා කරමු. ඒ සත්‍ය තමයි යම්කිසි විද්‍යාවකින් දැනට පවතින විද්‍යාවකින් ඔප්පු වේද ලෝකේ ගුරුත්වාකර්ෂණ අඩුම රට අපේ රට කියලා. ඔව් ඒක එහෙමයි කියලා අපිට කියන්න පුළුවන් කිසි තර්කයක් නැතුව. ඒක විද්‍යාත්මක වශයෙන් දකින්නට පෙර කියපු මිනිස්සු මේ රටෙත් ඉන්නවා, මේ ලෝකෙත් ඕන තරම් ඉන්නවා. ඒ වගේම මේ රට පවතින මහා මුහුදු සීමාවට වඩා යටින් කියන කාරණා කියන විශේෂ මිනිස්සු කීප දෙනෙක් ඉන්නවා. මමත් ඒ මතෙම ඉන්න පුද්ගලෙක්. එහෙමනම් මේ ලෝකයේ ආධ්‍යාත්මික වශයෙන් යම්කිසි දෙයක් අපිව රැකගෙන ඉන්නවා කියන කාරණාවට තර්ක තියෙනවා. ඒ ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික ශක්තියක් තියෙන පුද්ගලයෙකු විසින් ලංකාවට පැමිණෙන බොහෝ විපත් වළක්වනවා කියන මේ සාධාරණ න්‍යායක් තමයි කිසිදු ආකාර ආවරණයක් නොතිබෙන වෙලාවක ලංකාවට ප්‍රචණ්ඩ ලෙස පැමිණෙන බොහෝ සුළුසුලන් එකතැන නවතිලා වෙනත් දිශාවලට ගමන් කිරීමේ කාරණාවක් සිදු වෙනවා. ඒ දේ සිදුවෙන්න භෞතික විද්‍යාත්මක යම් කරුණු කාරණාවක් තියෙනවා. නමුත් ඊට එහා භෞතික විද්‍යාත්මකව පැහැදිලි කර නොහැකි සංසිද්ධි රාශියක් තියෙන නිසා අපි ඒක ආධ්‍යාත්මික ගණනට දාලා කතා කරන්න. ඒ කියන්නේ අතින්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ කියන දෙයට දාලා අපිට කතා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ලංකාව කියන රට අනිත් රටවල් වල සුවිශේෂී වෙන තව කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒ කරුණු කාරණා මම එකින් එක පැහැදිලි කරලා ඒ ගැන දන්න නිසා තමයි මේ රට රකින්න ඕනේ කියලා කියන්නේ. ඒ දහම ගැන දන්න නිසා තමයි රකින්න ඕනේ කියලා කියන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් බුද්ධිමත් වෙන්න ඕන. අපේ රට ගැන මීට වඩා අපි හිතන්න පටන් ගන්න ඕනේ. ලංකා රාජ්‍ය විනාශ කරන්න විවිධ පුද්ගල විවිධ උත්සාහයන් ගත්තට මේ රට කවදාවත් විනාශ කරන්න බෑ. හැබැයි අපිට තව එහෙම විනාශ කරන්න බෑ කියලා කිව්වට කවුරුර කෙනෙක් හිතන්න පුළුවන් එහෙම කොහොමද වෙන්නේ අපිට පුළුවන් විනාශ. ඔව් විනාශ කරන්නත් පුළුවන්. විනාශ කරනවා මෙන්න මේ වගේ තැනකට આવොත්. ඒ තමයි මේ රටේ මිනිස්සු මේ විදිහටම පවත්වාගෙන මේ යන අපි මේකට කියනවා ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. මේ සිස්ටම් එකේම ගියොත් කවදාවත් මේ රට පවතින්නේ නැහැ. 2060න් එහාට නම් මේ රට පවතින්නේ නැහැ. මේ ජාතිය පවතින්නේ නැහැ. බුදු සාසනය පවතින්නේ නැහැ. මොන දෙයකවත් පවතින්නේ නැහැ. එහෙනම් මේ සිස්ටම් එක චේන්ජ් වෙනවා. නැත්නම් මේ ක්‍රමය වෙනස් වෙනවා. මේ ක්‍රමය කියලා කිව්වේ දේශපාලන ක්‍රමය විතරක් නෙමෙයි.
මේ ආර්ථික ක්‍රමය, සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය, අධ්‍යාපනය, කුෂිකර්මාන්තය, ඇවතුම් පැවතුම් මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනේ. මේ සංස්කෘතිය කැඩෙන්න ඕනේ. මේ නූතන පවතින සංස්කෘතිය කැඩෙන්න ඕනේ. රටට උචිත සංස්කෘතිය නිර්මාණය කරන්න. රටට උචිත සංස්කෘතිය, රටට උචිත දේශපාලන, රටට උචිත සෑම දෙයක්ම නිර්මාණය විය යුතුයි කියන අපි භෞතිකවාදීන්ගේ කියමනකට ගත්තොත් ඒක මාක්ස් පවා පිළිගත තර්කනයක්. නිසා ඒ වගේ තමයි ජපානික අද ලෝකේ පස්වෙනි බලවතා. අපි සරලව ගත්තොත් ඒ වගේ රටක් පවා හැම විටම කියනවා තමන්ගේ සංස්කෘතිය රැකගන්න මිනිස්සු ඉඩ දෙන්න ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒක. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ වෙන්නත් ඕනේ. ඒක එහෙම නැත්නම් නූතන ප්‍රජාතන්ත්‍රවාදී ඉගැන්වීම වෙනයි ක්‍රියාකාරකම් වෙනයි නම් එතන වැඩක් නැහැ. තවත් විතර මම පැහැදිලි කරලා දුන්නොත් එහෙම මේ රට කොතෙන්ද අපි රැගෙන යන්න පුළුවන්. මේ රට ලෝකේ අග්‍රගණීය රටක් බවට පත් කරන්න පුළුවන්. දැන් මිනිස්සුන් හිතෙන්න පුළුවන් දැන් මම දැක්කම රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමා කියනවා 2048 තමයි එයාගේ දැක්ම තියෙන්නේ. මම එදත් කිව්වා එතුමා ඒ කියන්නේ අනිවාර්යෙන්ම අනාගතේ විකුණන මිනිහෙක්. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක මනුස්ස ඉන්ෂුරන්ස් එක අනාගතේ විකුණන ඔයාලා මේ වගේ ෆැසිලිටිස් ලැබෙනවා අපි ඔක්කොම රැවටෙනවා. ඉතින් ඒ තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ රට දියුණු කරන්න එච්චර කාලයක් යන්නේ නැහැ. මේ රට ණයබර නිදහස් කරන්න පැය 72යි. මේ රට ණයබර නිදහස් කරන්න මුදල් ටික මහා භාණ්ඩාගාරයට ගෙන්න යන පැය 72යි. ඒක ධනපතියා හුරාගෙන කාලවත්, බලපතියා හුරාගෙන කාලවත්, රටේ තියෙන නිදන් ටික මංකොල්ල කාලවත් නෙමෙයි සිදු වෙන්නේ. මේ රට කලබනාකාරී ලක් කිරීමෙන් පමණයි. හරිද? කවුරු කෙනෙක් බෑගෝත් කරලා පෙන්නන. හොඳේ. ඒ වගේ තමයි මේ රට තෙල් බින්දුවක්වත් ලෝකෙන් කිසිම රටක තෙල් ටිකක් ගෑස් ටිකක් නොගෙන මේ රට 100% පූර්ණ ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත් කරන්න අපිට හරියටම යන්නේ අනිවාර්යෙන් අවුරුදු 3යි. ඒ වගේම තමයි අවුරුදු 10ක් කියන කඩේම් වර්ෂයේ වෙද්දී අනිවාර්යෙන් මේ රට ලෝකේ කිසිම රටකට දන නොනම රටක් බවට පරිවර්තනය වෙනවා. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. කරන්න පුළුවන් පැහැදිලිව. ඒ වගේම අනාගතයේදී මේ රටේ රත්තරන් නිෂ්පාදනක රටක් බවට අනිවාර්යෙන් පත් වෙනවා. ඒ වගේම තමයි කෘත්‍රිමව ලෝකේ මිල කළ නොහැකි මැණික් නිර්මාණය කර රටක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම තමයි මේ රටේ බොහෝ නිෂ්පාදන ලෝකයේ කිසිම රටකට නිෂ්පාදනය කර නොහැකි ලෙස බොහෝ නිෂ්පාදන මේ රටේ නිර්මාණය කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අධිමාත්‍ර කියන්නේ අපි ඒකට මේ වචනේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ හොඳම සාන්ද්‍රණයකින් යුතු හොඳම දේෙන් යුතු දේවල් ලෝක කිසිම තැනකට මිල කළ නොහැකි දේවල් මේ රට තුළ කෘත්‍රිමව නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා. ඒතකොට මිනිහෙකුට අහන්න පුළුවන් කෘත්‍රිමව නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා අන්න ඔතෙන්දි තමයි මම කියන්නේ විද්‍යාව දන්න මිනිස්සු වෙලා කතා කරන්නේ. භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව දන්න මිනිස්සු වෙලා කතා කරන්නේ. හරිද? එතකොට ඔබට ලස්සනට මේක මම පැහැදිලි කරලා දෙනවා. මේක නිකන් මිනිස්සෙක් කියලා කතා කරන්න එපා. මගේ කාලෙත් අපරා ඔබේ කාලෙත් අපරා ඔබට තේරෙන්නේ නැහැ. මං කියන දේ කොහොමද ඔබට තේරුම් ගන්න අතර හැකියාවක් නැහැ. මම විද්‍යාත්මකව ඇඳලා ඔබට පැහැදිලි මෙන්න මේක වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කාරණා. එතකොට ඔබට පුළුවන් ඒක වීඩියෝ පට ගෙනලා කැමරා ගෙනලා දාලා ඉවලා මං කියන්නේ බොරුවක් කියලා ඕන ඔප්පු කරන්න. හැබැයි මම පැහැදිලිව කියනවා අනිවාර්යෙන්ම ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා මේ රටේ තියෙන සුවිශේෂීත්වය ලෝකේ භෞතිකමය වශයෙන් ගත්තත්, ආධ්‍යාත්මික වශයෙන් ගත්තත්, අධ්‍යාපන වශයෙන් ගත්තත්, කුෂිකාර්මික වශයෙන් ගත්තත්, ශාස්ත්‍රානුකූලව ගත්තත්, විවිධ විද්‍යාවන්ගෙන් ගත්තත්, ඇවතුම් පැවතුම් වලින් ගත්තත්, සදාචාර සම්පන්න බවෙන් ගත්තත්, භාෂාමය වශයෙන් ගත්තත්, ආගමික පසුබිම තුල ගත්තත් මේ හැම දෙයක්ම ලෝකයේ අනිත් හැම රටකට වඩා වෙනස්. එන්නේ නිසා තමයි මේ රට අනිත් ලෝකේ රටවලට වැදගත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇමරිකාවේ පිටි ටික විකුණු ගන්න මේ රට වැදගත් වෙලා මේ රටේ කෝටි 2ක් මිනිස්සු ඉන්නේ. මේ රටේ මිනිස්සුන් දවසට පිටි කිලෝ එක ගානේ කන්නේ නැහනේ. මේ රටේ මිනිස්සු පිටි කිලෝ එක ගානේ කන්නේ නැහැ. ලෝකේ රටවල් 200 ගානක් පවතිද්දී ඒකෙන් මේ වගේ පුංචි රටකට පිටි විකුණලා ඇමරිකාවට ධනවත් වෙන්න කිසිම ඕමනාවක් නැහැ. මේ රට ඉන්න 2 කෝටියක් 20 ලක්ෂයක් ජනතාව ඉන්නේ. මේ රටේ උන් කෝටි 2කටම ආයුධ දුලා ගහගත්තොත් එක දවසින් මේක ගහලා ඉවර කරන ඇමරිකාවට ආයුධ විකුණලා මේ රට ඇමරිකාවට දිනු වෙන්න ඕමනාවක් නැහැ. මේ රටේ මිනිස්සුන්ට ආයුධ විකුණලා. ඒ නිසා මතක තියාගන්න මේ රට මිනිස්සුන්ට වැදගත් වෙන හේතුව. ඒ වැදගත් වෙන හේතුව තමයි ලෝකේ වැඩිම පුස්කොළ එකතුවක් තියෙන. ඒ කියන්නේ ග්‍රන්ථ එකතුවක් තියෙන. අපේ ග්‍රන්ථ එකතුව. ඒ ග්‍රන්ථ එකතුව විවිධ රටවල දැනටත් පවතිනවා. ඒ දේවල් ටික එක සංචිතයකට එක තැනකට ගෙනල්ලා අන්න එතෙන්දී අපිට මේ දේ බලාත්මක කරන්න, ක්‍රියාත්මක කරන්න සහ අධ්‍යයනය කරන්න ඒවා ලෝකෙට හෙළිදරව් කරන්න හැකි වුණොත් අනිවාර්ය ලොකු දෙයක් කරන්න පුළුවන්. ඒ අතර ඔය ඕල්කට් සහ බ්ලැවස්කි කියන හොරු දෙන්නෙක් ලංකාවට එනවනේ දැන්. ඔයාලා ඕල්කට් සහ බ්ලැවස්කි කියපුවම මාර චරිත දෙකන්නේ. හැබැයි මම කියන හොරු දෙන්නෙක් කියලා. මම එහෙම කියන්නේ හේතුවක් උඩ. ඒ නිසා ඔවුන්ගේ සැබෑ බ්ලැවස්කි මැතිනිය ලංකාවට එන්නේ අඳුන් බලන්න. ලංකාවේ නිදන් ටික හොරකම් කරන්න යන්න. ඒ නිදන් ටික අරගෙන මේ රටේ තියෙන පුස්කොළ ටික අරගෙන මේ රටේ තියෙන වැදගත්කම අරගෙන යන්න යා. ඉතින් ඒක කරා යා ලස්සනට. හරි ඉතින් උන්ට හොරු කියනද වෙන මොනවා කියන්නද? හොරකට හොරෙක් කියනද වෙන මොනවා කියන්නද? හරි.
එතකොට උන් අරගෙන ඒ අරගෙන ගිහපු පොත්පත් අද වෙද්දි ඔය සමහරට ඒරියා 51 සම NASA ආයතනෙම ඇති. ඇති නෙමෙයි තියෙනවා. ඒව බල ඔවුන් අධ්‍යයනය කරන. හැබැයි ඒවල සමහර දේවල් තියෙනවා අපේ ජානත් එක්ක බැඳුණු පරිපාලන තන්ත්‍රයන්. ඒක ඔබට පැහැදිලි. ඒක ලෝකේ පාලනය කිරීමේ විවිධ ශේෂ්ත්‍ර. ඒ කියන්නේ ආර්ථිකය කියන්නේ ලෝක පාලන ක්‍රමයක්. ආර්ථිකය. දැනුම කියන්නේ ලෝක පාලන ක්‍රමයක්. අධ්‍යාපන කියන්නේ ලෝක පාලන ක්‍රමයක්. සෞඛ්‍ය කියන්නේ ලෝක පාලන ක්‍රමයක්. කෘෂිකර්ම කියන්නේ ලෝක පාලන ක්‍රමයක්. හරි මේක හොඳට තේරුම් ගන්න. ඔබට තේරෙලා නැහැ අද වෙනකන් තේරෙලා නැතුව ඇති. කළමනාකාරී කියන්නේ ලෝකේ පාලන කරන ක්‍රමයක්. දේශපාලන කියන්නේ ලෝකේ පාලන ක්‍රමයක්. ආගම කියන්නේ ලෝකේ පාලන ක්‍රමයක්. පාලන කරන ක්‍රමයක්. හරි ආධ්‍යාත්මික කියන්නේ ලෝක පාලන කරන ක්‍රමයක්. එහෙනම් මේ ලෝකේ ලෝක පාලන කරන ක්‍රම මොක ගත්තත් ඒ හැම එකෙම ඉහළින් තියෙන අපේ රට. ඒ නිසා තමයි මේ රටට මේ තරම් මිනිස්සු කෑදර. ඒ වගේම තමයි මේ කෑදරකම උන් කෑදර වෙලා තින්නේ ඒවා සමහර දේවල් සම්බන්ධ වෙලා තින්නේ අපේ ජාන පද්ධතියත් එක්ක. මේ ජාන පද්ධතියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා තමයි ඔවුන්ට මේ රටට එන්න ඕනේ. මේ රටෙන් ගැහණියෙක් හෝ පිරිමියෙක් කසාද බැඳ ගන්න ඕනේ. හරිද? ඒ ජාන වලින් තමයි ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ ජාන වලට බැඳුණු විද්‍යාවන් සමූහයක් අපේ රටේ තාමත් තියෙනවා වැළලීලා යට ගිහිල්ලා. හැබැයි ඒ දේවල් මේ රට එක පුද්ගලෙක් දන්නවා. පුද්ගලයා කවුද කියලා අහන්න එපා. පුද්ගලෙක් දන්න. ඒ නිසා තමයි මම හැම වෙලේම කියන්නේ මේ රට රකින්න ඕන. උඹලා නොදන්න වටිනාකමක් උඹලගේ ජීවිතේට තියෙනවා සිංහලේනි. ඒක අමතක කරන්න එපා. ඒක සිංහලයන්ට විතරක් නෙමෙයි මගේ රටේ ජීවත් වෙන ද්‍රවිඩයන්ටත් තියෙනවා. මගේ රටේ ජීවත් වෙන මුස්ලිම් වරුන්ටත් තියෙනවා. ඒක ඇයි කියලා අහන්න එපා. මොකද මගේ රටේ ජීවත් වෙන්නේ නැහැ පාරිශුද්ධ ද්‍රවිඩ. මගේ රටේ ජීවත් වෙන්නේ නැහැ පාරිශුද්ධ මුස්ලිම්. ඒ හැම එකකටම සිංහල ජාන තියෙනවා. හරි? ඒ සිංහල ජාන වර්ධනය වෙනවා මේ රට තුල ජීවත් වීම තුල. මේක වෙනම ලෝකයක්. නැත්නම් මේ ටැබ්‍රෝබේන් කියන සංකල්පය ඉන්නේ ඔනොතෙන්ට. එහෙනම් ලෝකේ ගෝලීකරණ ලක් නොවිච්ච යුගයක පැවතිච්ච බොහෝ සංකල්ප ලෝකේ පාලන බලතන්ත්‍රය මෙහෙවන්න විවිධ ශේෂ්ත්‍රයන් හරහා පැවතිච්ච සියලු දැනුම් පද්ධතීන් අන්තර්ගත වෙන රාජ්‍ය ලෝකේ හැමෝටම අවශ්‍ය රාජ්‍ය. ඒ නිසා තමයි මේ රට මෙච්චරකට දුර්වල කරගෙන විනාශ කරගෙන මේ රටේ ආධිපත්‍ය ලබා ගන්න යන්නේ ලෝකේ බොහෝ රටවල් විසින්. අපි කතා කරන්නේ දීසෙන් කුමාරයා ගැන. දීසෙන් ගැන ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ ඍජුව ඔබට අහන්න පුළුවන් මගෙන්. මම දන්නා කරුණු මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම මම නැවතත් කියනවා දීසෙන් කියන්නේ මම කියලා කවුරුත් මගෙන් අහන්න එපා. මම කියලා ඇහුවොත් මම අනිවාර්යෙන් කියලා ඔව් මම තමයි කියලා. මේ නේ එතකොට දීසෙන් ජෝකර් කෙනෙක් කියනවනේ. හරි එහෙම අහන්න එපා. ඒ නිසා ඔබට අවශ්‍ය ඇත්තම යථාර්ථවාදී ප්‍රශ්න විතර ඔබ අනිවාර්යෙන් මගෙන් අහන්න. මම ඔබට උත්තර දෙන්නම්. සමහර උත්තර දෙන්න දවස් දෙකක් තුනක් කල් යාවි. සමහර දේවල් අපිට තොරතුරු විමසලයි මට කියන්න වෙන්නේ. ඒ නිසා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා, ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ප්‍රශ්න විසඳගමු. දේශපාලඥයෝ කලබල වෙන්න එපා. ඊළඟ රජ වෙන්න ඉන්න කට්ටිය කලබල වෙන්න එපා. කලබල නොවී ඉන්න තරමට ඔබේ ඇඟට ගුණයි. බොරුවට දේශයෙන් නම ආරූඪ කරගත්ත පුද්ගලයෝ කලබල වෙන්න එපා. මම හම්බෙන්න ආපු දේශයෙන් කුමාරවරුත් බය වෙන්න එපා, කලබල වෙන්නත් එපා. ඊළඟ රජ වෙන්නයි කියලා දේශයෙන් පාවිච්චි කරලා ඊළඟ රජ වෙන්න කට්ටිය කලබල වෙන්නත් එපා. මම අර ඔබට යම් කතාවක් කිව්වේ පුළුවන් නම් දේශයෙන් රජ වෙන එක නවත්තලා බලන්න. හැබැයි දැලපියෙන් කිරිපැණි කන එක අවදානම්. සයිලන්ට් කරලක් මේහක් තියන අනිත් පැත්තෙන් බත් කන එක ඊට වඩා අවදානම්. අන්න ඒක මතක තියාගන්න. දේශයෙන් එක සෙල්ලම් කරනවා කියන්නේ අන්න ඒ වගේ වැඩක්. ඔබ කියයි එහෙම පුද්ගලයෙක් ලංකාවේ නැහැ නේ කියලා. තා මාස 8ක් 9ක් දෙන්න.